ආයුබෝවන් කියලා හැමෝම පිළිගන්නවා ආපහු සැරයක් ටික දවසකට පස්සේ වුණ අපි තීරණය කරා පොඩි එපිසෝඩ් එකකින් ආයෙ හම්බෙන්න මේ ඇත්තටම රේස් 3කට පස්සේ මම හිතන්නේ අපි මෙදා පාර හම්බෙන්නේ අපි බලාපොරොත්තු වුණා මේ අතරින් පතර කොහොම හරි සෙට් වෙන්න හැබැයි බැරි වුණා. ඉතින් අද දවසේ අපිත් එක්ක ඉන්න කට්ටිය ගැන පොඩ්ඩක් මතක් කරගෙන යන්නම්. අද අපිත් එක්ක සුපුරුදු පරිදි ඉන්නවා ජානේන්ද්‍ර පර්ත් වලින්. ඊට පස්සේ අද ඉන්නවා විශේෂ අමුත්තෙක්. එයා මේ වෙලාවේ මම හිතන්නේ එයාව ඉන්න තැනින් එළියට දාලා තියෙන්නේ. එයා මේ ගෙදරගෙන මේ පාරගෙන තම අපිත් එක එකතු වෙන්න කැපකිරීමක් කරලා තැඹිලි පාට ඇඳගෙන ඉන්න අපිත් එක්ක ඒක දන්න ඉන්න තැන මේක ඉඳගෙන වෙන්නත් පුළුවන්. අද රෑ වෙද්දි මේ අපිත් එක්ක ඉන්න යසින්දු. එතකොට යසින්දු ආදරෙන් සාදරෙන් පිළිගන්නවා තවත් අපි දන්න හොඳ F1 ෆෑන් කෙනෙක්. ඉතින් අද දවසේ වැඩි පටන් ගමු නේද? ඔව් මේ අපි බෙහෙමම කියන්නේ මලින්ද මොක මේ ටික නැත්තේ කියලා. ඔව් මලින්ද මේ දවස්වල පොඩ්ඩක් මං හිතන්නේ යා මොකද ඉමෝෂනල් බ්‍රේක් ඩවුන් එකකින් ඉන්නේ. ඒකින්ද පොඩ්ඩක් එන්න අමාරුයි කියලා කිව්වා මේ. නැත්නම් ඇන්ටොනිලිට අර මේ වෙන දන්නේ නේද? ඇන්ටොනිට මොකද්ද මන් දන්නේ අර මේ සිලිකන් කැල්සියම් සිලිකන් මොකද්ද මන් දන්නේ සබ්ස්ටන්ස් එකක් තියෙන කෑම කණ්ඩවලු මේ දිනන්ද. ඌ කිව්වත් වගේ ඒක හරිය එක තමයි වැඩේ දැන්. හරියම වැඩේ. මේ ඉතින් අපි මේ සාමාන්‍යයෙන් ඇසින්දු මේ අපි සාමාන්‍යයෙන් කරන් යන විදිහක් තියෙනවා. අපි කලින් රේස් එක ගැන කියලාගෙන අපි ඉතින් දැන් රේස් 3ක් විතර පව් කරා. යනට අපි මං හිතනවා ඒ රේස් වලින් අන්තිම රේස් එක මුලින්ම අපි පොඩ්ඩක් කතා කරගෙන හිටියොත් හොඳයි කියලා. ඒක ගැන එක වචනකින් පැහැදිලි කිරීමක් තමයි පැහැදිලි කිරීම නෙමෙයි එක වචනකින් ඔයාගේ ඉම්ප්‍රෙෂන් එක දෙන්න. අපි ඔයාගේම පටන් ගමු. ඉතින් එක වචනකින් ඔයා හිතන විදිහට රේස් එක මොනවා කියලා. මම කියනවා මට ඉතින් අතන මේක ඩිප්‍රෙසිං රේස් එක. මැක්ස් එලියට ගිහින්ද එකක් මැක්ස් එලියට ගිහින් අනිත් එක මේ ජෝර්ජ් රසල් පොඩිම කරිය පින්දා. ආඩෝ අර ඒක ඇත්තටම මේ මට නම් හරි දෙවෙනි සම මේ ජාරෙන්ද්‍ර මොකද්ද ඔයාගේ වචනේ? මම නම් මං කියන්නේ කොමඩි කියලා. මොකද මේ ෆෙරාරි ස්ට්‍රැටජි මට හිතෙන්නේ අර good start يعني start matters කියලා මට හිතුනේ ඒ රේස් එකේ. start matters කියලා මොකද මේ මං හිතුවේ ඒ කියන්නේ start matters කියන එක තමයි මට කියන්න තියෙන්නේ මේ. මොකද ලෙක්ලෑක් එකේ ගත්ත ස්ටාර්ට් එක හොඳටම කැපිටලයිස් කරා මේ සීසන් එකේ පළවෙනි ටට. මොකද ලෙක්ලෑක් මේ හොඳ ස්ටාර්ට් එකක් ගත්ත ෆස්ට් ටයිම් නෙමෙයි. හැබැයි මේ පාර තමයි හරියට කැපිටලයිස් කරේ ඒ ට්‍රැක් එකත් එක්ක. මේ අනිත් එක හැමෝම දන්නවනේ මේ ෆෙරාරි වල තියෙන ටර්බෝ එක සෝරි මේ බැටරි එක ටර්බෝ එක ලොකු ටර්බෝ එකක් නෙමෙයි කියලා ඒගොල්ලන්ගේ බූස්ට් එක එච්චර ලොකුවට මේ ඉෆෙක්ටිව් නැති වෙන්න පුළුවන් කියලා කිව්ව මේ ට්‍රැක් එකේ. ඒ උනාට ඒගොල්ලෝ හොඳටම කරා. ඒක තමයි මගේ මේක සහ ඒකට දෙන මේ එක්ස්ප්ලනේෂන් එක. ජානේන්ද්‍ර මොකද කියන්නේ? කොමඩි එක මේ අන්තිම ලැප් එකේ අන්තිම එකේ නේ ඊට කලින් මට ඉතින් නෑ රේස් එක ඇත්තම හොඳයි. ඊට කලින් රේස් එක හොඳයි. මේ ඒක නම් මහා අපරාධයක් ගත්තේ නේ. ලෙක්ලයාගේ ස්ටාර්ට් එක හොඳයි. මට හිතාගන්න බෑ. මට කියන්නේ කොමඩි කියන්නේ කියන්නේ මම තාම ඒක මම ෂොක් එකේ ඉන්නේ කියන්නේ. මට හිතාගන්න බෑ කවුද ඒ කෝල් එක කරේ. ඇයි ඒක කොහොමද ඒ වගේ කෝල් එකක් එච්චර මේ ලේයර්ස් කොටකින් ෆිල්ටර් වෙලා ඒක එක්සිකියුට් උනේ කියලා. මට හිතෙන එක කියන්නේ මට හිතුන එක ඔක දැකපුවම මට හිතෙන්නේ තාම 2021 ගේ ට්‍රෝමා එකේ තමයි දිව්වේ කියලා ඒක. ඔව් ඒ වුණාට බං P1 P2 අතේ තියාගෙන අනිත් එක දැන් ඔන්න පිටිපස්සේ ඔන්න කවුද මේ තර්ඩ් ඩේ වෙලාවේ තර්ඩ් මේ P3 හිටියේ කවුද? රසල් ටයර්ස් එහෙම උන්ගේ මේ ෆ්‍රෙෂුත් නැහැ. හරිද? ඕනකට වඩා ෆ්‍රෙෂුත් නැහැ. ඒ කියන්නේ ඇයි පිට් ස්ටොප් එකක් කරයි ඇයි මේ ලෙක්ලෑගේ වින්න එකත් මේ රිස්ක් කරපු වැඩක් බං ඒක. ඔව්. නෑ අනිත් එක මේක මොකද්ද? ඒකත් එක ආ හිතන්නකෝ 7 time world champion කෙනෙක්ව මේ රසල් වගේ එකෙක් පහු කරයි කියලා හිතුවේ කියන එකත් අවුල. ඒක වැඩක් නෑ බයි. ඒක කතා කරන්නත් ඒක කතා කරනකොටත් ඒක අවුල නෑ. ඒක හිතාගන්න ඇයි එහෙම එකක් කරේ කියලා. කියන්නේ ඉච්චරටම ෆෙරාරි මේ ස්ට්‍රැටජි ගැන ඉතින් හැමදාම අපි මේ අනිවාර්යෙන් ඩිසපොයින්ට් වෙන්නේ නෑනේ අපි උන්ගේ ස්ට්‍රැටජි ගැන රේස් දෙකකට සරක් කතා වෙනවම. ඔව් ඒ වුණාට මේක නම් නෙක්ස්ට් ලෙවල්. ඒක මේක නෙක්ස්ට් ලෙවල්. අතේ තිබ්බ 1 2 එක يعني සුපිරියටම කරා. ඉතින් ඔයාගේ ડિප්‍රෙසිං මොමන්ට්ස් ටික ගැනත් කියාගෙන යන්නකෝ. යසිදු. මුලින්ම කියනවා ඉතින් මගේ ડિප්‍රෙසිං මොමන්ට් එක තමයි ෆෙරාරි ස්ට්‍රැටජි එක මූඩ මෙතන කියන්න බෑ වචන ටික මට. අනිත් එක මේ මැක්ස්ගේ ඇත්තටම කිව්වොත් මේක එයාගේ DNF එක ඇත්තටම මේක ඩ්‍රයිවර් එක ගන්න වෙන එක. ඒක දැන් රේසස් දෙක තුනක් තිස්සේ ඉඳන් එන මෙකැනිකල් ෆේලියර් එකක්. කලින් ෆීල් තිනාගේ රියර් වින් එක ක්ලෝස් වෙන්නේ නැහැ හරියට. ඒක එයා මැනේජ් කරන් ආව වෙනකොට සීලස්ටෝන් එකේ එතන දින හයි ස්පීඩ් කෝන් එකත් එක්ක
ඒක මැනේජ් කරන්න බැරි වුණා කියලා මට හිතෙනවා ඉතින් ඒක ඒකනේ තවුල් ඒක මොමන්ට් එකක් ඇත්තටම මේක ඒක ඇත්තටම ඇත්තටම තමයි. unfortunate. ඒ ඒක කියන්නේ මේ මාරම ෆිටිං රේසයක් වස්ටපන් මාර හොඳට රේසයක් ගිහිල්ලා මේ බැටල්ස් කීපයකුත් ගිහිල්ලා අපරාධෙත් අතේ තිබ පෝලියම්මයක් විසි වුණා එලියට. ඒක මාර ඒ කියන්නේ ඒක මේ ලොකුම දේ තමයි මේ වාහනේ කාර් එකේ පේස් එක තියෙද්දි ඒ වගේ මිස්ටේක් එකක් වෙනකොට ඒක දරාගන්න අමාරු වෙන්නේ. ඕක වස්ටපන්ට දැන් අපි කතා කරන්න නැතිව ගියාට කලින් රේස් එකේදීත් Q3 එකේ දීලා තිබ්බ ඔක්කොම same thing. ඒක ඉතින් මේ හරිම අන්ෆෝර්චුනේට් අපි පොඩි ග්‍රැෆික් එකක් දාන්න බලන්න ඒක ගැන. හරිම අන්ෆෝර්චුනේට් කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ රේස් එකේ වෙච්ච දේවල් ටික මේකත් එක්ක ට්‍රිගර් වෙච්ච ගොඩක් රූමර්ස් එනවා දැන් ඉතින් වෙස්ටාපන්ගේ අර ක්ලෝස් එක මේ කොන්ට්‍රැක්ට් එකේ ක්ලෝස් එක ඇක්ටිව් ට්‍රිගර් වෙනවා කියලා. මේ සැක් එක කරලා මේ අප් ටු ස්පීඩ් එකේ කරපු ඉන්ටර්වියු එකක් මම ඇහුවා ඊයේ පෙරේදා මේ මිනිහා අහනවා මේ වෙස්ටාපන් අවේලබල් නම් ඔයා ගන්නවද කියලා. මේ මිනිහා වටෙන් ඒකට උත්තර දෙන්න ඒකට කියනවා මේ මට තර්ඩ් කාර් ගන්න තර්ඩ් කාර් එක තිබ්බනම් අනිවාර්යෙන් ගන්නවා මේ ඒත් at the moment මේ couldn't be happier with Oscar and Lando කියලා කියනවා මේ මට මැක්ස් chance එකක් හම්බුනොත් එහෙනම් ඔස්කා වයින් කරලා ගන්න මැක්ස් Max තමයි grid එකේ ඉන්න highest paid මේ driver Max නෑ මම තාම ලුයිස් නේ ලුයිස් කාට Max වැඩිනේ Max මම හිතන්නේ 70 වගේ ගානක් තමයි rumors වල කියන්නේ ලුයිස් 60 වල ඉන්නේ තාම මේ ඒනට කියන්න බෑ ඒනට මට නම් තාම පේන්නේ මේ මැක්ස් ඒ උනට කියනවා නේද මම එහෙම යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා කොහරි කියලා තිබ්බා වගේ මම මතකයි කියලා තිබ්බා ඒනට ඉතින් ෂුවර් නෑ නේ ඔක නේද ෂුවර් නෑ ඉතින් උට තේරුම් නැහැ යාර මේ එන්න සර රිමස් නොත් ඔය කියනවා කියන්නේ මේ ලාස්ට් ස්ටේජ් ඔෆ් නිගෝෂියේෂන් කරනවා මේවා කියලා හැමිල්ටන් ගේ ටීම පෙරාරියන් එකේ කියන්නේ රිමස් වලින් අපි ගන්න ඉතින් ඒක ගොඩක්ම සීන් එක තියෙන්නේ මේ හිතා ගන්න බෑ මේ මැනේජ්මන්ට් එකේද මේක දැන් රෙඩ් බුල්ලගේ ඉස්සර ඉඳන්ම එන ස්ට්‍රක්චර්ඩ් මේකක් නෙමෙයි මේක ඕගනයිසේෂන් එකක් නෙමෙයි ඒක දැන් මර්සීඩීස් වගේ ගත්තාම උන්ගේ පට්ටම ඕගනයිස්ඩ් උන්ගේ මේ මොනවාද හැම පැත්තකම මාරම මේ ප්‍රොසෙස් ඩ්‍රිවන් ඕගනයිස්ඩ් කම්පනි එක මේ රෙඩ් බුල්ලා පොඩක් කේයොටික් හැපි කේයොටික් මීඩියම් එකේ ඉන්න සෙට් එකනේ එතකොට මේ මට හිතා ගන්න බෑ මේගොල්ලන්ට මේ කාර් එකෙන් උපරිම පේස් එකක් එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන්කමක් තියෙන එන්ජින් එකනොත් ඒ වුණාට අර ෆයින් ටියුන් කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ මෙතන මේ තියෙන ටෙක්නිකල් අන්ඩර්ස්ටෑන්ඩ් ටෙක්නිකල් එක්ස්පීරියන්ස් එක නැති එක මොකද මේ අරුත් එක්කම ගොඩක් ඒවා අයින්ගලත් කියන්නේ මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා තමයි හිතා ගන්න බැරි ඉතින් ඉක්මනින් සෝට් කරගත්තේ නැත්නම් අපරාධයි මැක්ස් අර යාන මැක්ස් කියොත් එහෙම ස්පෝර්ට් එකට ඉතින් ඇත්තටම ලොකු මට හිතෙන්නේ දෙන මේ යන විදිහට ගියොත් එහෙම තව රේස් එකක් දෙයක් ආයි උට වගේ DNF එකක් වෙන මොකක් කරයක් ආවොත් ඌ සීසන් එක මැදදී වුණා දාලා යන්න පුළුවන් මොකද දැන් අර ඌ කෙලිම දැන් එක සේෆ්ටි කන්සර්න් එකක් ගන්න දාලා තියෙන හින්දා මේ ඇත්තට මේක අර අපි නිකන් normally දකින එන්ජින් රිලයබිලිටි ඉෂුව එකට වඩා මේ ඒරොඩයිනමික් කීර එකේදී ඔය වගේ ඉෂුව එකක් ඩ්‍රයිවර් කෙනෙක්ට බලපාන විදිය වැඩි රිස්ක් එක වැඩි ඒක මං හිතන්නේ මේ වෙස්ටපන් ඒකට ඇඩිහ වෙන විදිහ එකක් වේවි කියලා කොහොමද අර මෙතන මේ කාර් එකේ පේස් එකවත් එහෙමත් නැත්තම් මෙතන මේ කියන්නේ මෙතන එයාට රේස් කරන්න දිනන්න නැති හින්දා රේස් කරන්න බැරි විදිහ ප්‍රශ්නයක්වත් නෙමෙයි කියන එක තමයි ඉතින් ඒකටම හයිලයිට් වෙන්නේ. ඒ කියන්නේ ඔය වගේ එකක් ඇත්තටම හිතපන් හෝ 300 විතර යද්දී එකපාරට මේ ඒරෝඩයිනමික් මේ ඉම්බැලන්ස් එකක් ඇවිල්ලා වහන් නිකන් විසි වෙන්න ගත්තාම ඉතින් හෙල්ත් කන්සර්න් එකක් එතනින් එහාට එන්නේ. අනිවාර්යයෙන් ඒක උට විතරක් නෙමෙයි මේ ග්‍රිඩ් එකේ දැන් ඉස්සරහින් කවුරු හරි ඌ මේ මොන ඩර්ටියා ෆලෝ කරනවා නම් ඩර්ටියා ෆලෝ කරනවා නම් හැමෝටම ප්‍රශ්නයක් බෑ ඒක. ඉස්සරහින් ඉන්න කාට පිටිපස්සින් ඉන්න කාට ඔක්කොටම ලොකු ක්‍රෑෂ් එකක් වෙන්න පුළුවන් මේ කියන්නේ මේ අන්ප්‍රෙඩික්ටබල් නේචර් එකක් ඉන්න මේකේ. එහෙම එකක් F1 වල තියෙන්න බෑ ඒක තමයි මගෙත් මතේ. මේ අනික මම දැන් මැක්ස් කියලා දීපා මේ අර 2021 එකේ ගත්ත රිස්ක් මේ සීසන් වල ගන්න නැහැ දැන් පොරට ළමයෙකුත් ඉන්නවා. ඒ රිස්ක් දැන් ආයි ගන්න නැහැ කියලා. ඉතින් මම හිතනවා ඔය රිස්ක් දිගටම ගන්න නැහැ කියලා ඉතින්. හෙල් රිස්ක් එකක් තියෙනවා. කාර් එකේ එක්ස්ට්‍රැක්ට් කරන්න පුළුවන් උපරිම මේක ඌ අන්තිම බිඳුවටම ඌ එක්ස්ට්‍රැක්ට් කරන එකනේ. ඉතින් මේ එහෙම එකට මෙහෙම මේ වෙනකොට අවුල් අන්තිමට ඌ කියද්දිත් මේ shit man this is sky shit කියද්දි උඹ කිව්වා වගේ ඒක පොඩ්ඩක් වදිනවා. මේ අපි මේ ඊළඟට මේක ඇත්තටම ඉතින් highlighted points ටික ඔය ටික තමයි මේ වැඩි හරියක්ම රේස් එකේ මේ පටන් ගන්නකොටම කියන්න ඕනේ මේ මොකද සිල්වර්ස්ටන් රේස් එකේ හැමිල්ටන් මේ ස්ටාර්ට් එකේදී මේ පොඩ්ඩක් චුට්ටක් නිකන් මේ ජර්ක් වෙච්ච හින්දා මේ 5 second penalty එකක් වැටිලා තමයි ඒත් P2 එකේ හිටියේ මේ ඊට පස්සේ ඊට අමතරව ඇන්ටන් වලට වෙච්ච දේ පොඩ්ඩක් කියන්න යන්නේ
ඇන්ටොනිලිගේ එකට මොකක්දේ කව ෆ්‍රන්ට් ලෙෆ් වීල් කව එකන විල් කව එක කර්බ් එක ගෙනියන කර්බ් එක යනකොට ඒක ස්නැප් වෙලා පට්ටම ඒරෝ ඩයිනමික් ඉම්බලන්ස එකක් වෙච්ච හන්දට කාරක තිබ පේසක නැතරම නැතිලා හිල්ලා අන්තිමට පීටෙන්වලට ඩ්‍රොප් වුණා ඩ්‍රොප් වෙනකොට මිනිියකම ට්‍රයි කරන්නම් මේ අඩුම තරම එක පොයින්ටක් හරි ගන්න කියලා එනට අන්තිමට මේ කාරක රිටාය කර ට්‍රැකමික්ෂාවනේ ට්‍රැක්ලිමික් ට්‍රක්ලිමික්ාව එවුණට ඒක මට අනුවනම් ඒක ට්‍රක්ලිමිච් දෙන්න ට්‍රක්ලිමිච් කියන්නේ ඇඩ්වාන්ටේජක් ගන්නවනන්නේ ගත්තා නඒක තම මේක තනිකර සත් කිව දෙයන්නේ ඕ මේක පියෝලි අන්ඩ්‍රයිවබල් කායකක් හිද එම එකක් දෙන්න බැයි ඒක හරි මාංශය ඒ මෙහම පැත්තකුත් තියෙන මෙම පැත්තකුත් තියෙන මච බංකෝ අයි දැන් එහෙමනං යහට රිටයිදකා ඔවු දෙපැත්තත් තියෙනවා පියෝ එන මෙතරු ඇඩ්වාන්ටේජ ගත්ත නෑන බ හසඩස් වෙන්න පුළුවන් ඒක ඒක පොයින්ටක් කන්න පුළුවන් හැසරස් වෙන්න පුළුව ඒක හින්ද ඒකත් එක්ක ගැන ලිමිටස් කතාන්තර එන්න තිකල ම ඒක හැසඩස් කියන හරි ඒක හැසඩස් කියන හරි ඒක වැලි ්‍රීසන් එනට ඒක ට්‍රක්ලිමිත්සට අදාල්න්නේ මත් මන්දන්න දෙන්න ට්‍රක් ඒකත් ඒකත් නෑසිර එනටර මන කියන මටන හිතුන ඒ වෙලාවේ ඒකායක රිටය කරන්න තිබ්බ කියලා ගැන අඩු වෙනවා මේ ඉස්සර රේසස් වලදී අය වාහනේ මේ වෙන මොකක්වත් මේ ඒන හිත පංකෝ එහෙම ගිහිල්ලා ට්‍රක්ලිමිත්සල පැනල්ටිය කාලා පැනටි කාපු හිදන අන්තිමයද ගොතුනේ ඒ පැනල්ටිය කාලා කන්න ඇතුව මේ රිටය කරන්න උනාන එහෙමුණට පට්ටම මේ අවාසියක් වෙන එතකොට ඊලක රේස්සල්ටත් බලපාන ඒක හරියන්න ඊට වඩා මේ මට හිතුන ඒක සේෆෙන රේලා විල් පවයකටයි පොටක් ගට් ෆිලිං එකටයි අවුලට වගේ තමයි ගීතිං සමාරට ට හිතෙන් ඇති සමාරට උට හිතෙන් ඇති දැන් අන්තිමටම අන්තිම රේසට ගේම සමාල්ලට පොයින්ට එකෙන්දගේ ටැලිවෙන අවස්ථත්තියකන කාට දෙදා සටේ නේද කාටද වනේ ඕක ටැලිවුණ හැමිල්ටන්ටයි කද මෙයාට වනේ කාඩද ෆිලිපේ මාසානේ අන්න හරි මාසාට දෙන්නට ටැලිවුණේ ඒවගේ උට හිතුනත් දන්න ඒ මතක් වුණත් දන්න මේ ටෙක්නිකල් ස්පෙසිෆිකේෂන් සති මොනහරි ස්පෙෂලිටිස් අලුදෙන් මහිතන රෙඩ්බුල්ල තම ලොකුම අප්ග්‍රේඩ් ගෙනලා තිබෙන ඒගොල්ලෝ සෑහන කාරක වේට් එක මේ ස්ක්‍රප් කරලා තිබ්බා ඒක හින්ද ලොකු වෙනස දැන්ට ඇතරම තේරන රෙඩ්බුල්ල ගෙන වෙනස තියෙන ොඩක් රෙඩ්බුල්ලගේ තේරෙනවා රෙඩ්බුල්ලගේ තින ෆෙරාරිලගේ විශේෂම කියන්න ෆෙරාරිලගේ ලොකු ටෙක්නිකලි මේ මහිතනේ රිය ෆ්‍රන්ට්විං එක උන් අර ඇඩ් කරලා තිබ මේ එක්ස්්‍ර ප්‍රොෆයිල් එකෙන් 2ටෙන්ත් හරි මේ 3ටෙන්ත් හරි එක්ස්්‍රා මේ පේසයක් ඇවිල තිය ඒක මේ අපේ හැමිල්ටන් දිනපු රේස්සගේ ලොකෝටම අනිත්තක මේ මේක හැමිල්ටන් සිමිලේට පාවිච්චි කන නැවත්තර පස්සෙත් මිනිගේ වෙනසලා ගෙන කියලා මිනි කිය තිබ්බයි ගැන ඒක හැබයි ඉතින් අර මේ මෙන්ටලිටි එකත් බලපා නන ඉතින් අර ඕක යම්ම එකෙක්ට කරන්න බෑන ඕක බෑ ඒ අර සිමියලේට එකක් එක්ම ගොඩක්කල් ජීවත් එච්චකට ප්‍රක්ටිස් කරප එකට එක කරන්න බෑ නොරිස්ට වුණ අනි පෙරයිලගේ මේ බැටි මනස්මට එකකල මත් දෙන්න රයිව සම්සර කරන එක මයිතන මර්සිලි සත් ගතේ මයිතන ස්ට්‍රේට ලයින් ස්පීඩ් ගතින් ගතුත් මසිලිස තම ස්ට්‍රේට ලයින් ස්පීඩ වැඩි පෙරයිල ති මර උගේ බැටි මනස්මට රසන්ත මේ මනස් කරන ලස්සන බැ හොඳ වැටලෑ කිය ගෙරේසක ජෝජෝය මැක්සෝ අතර මේ අර මංගේ බැටි මනේජමට ෆෙරාරි වගේකට හොඳ වෙනගෙන පුදුමන තන්න ෆෙරාරි කියන පියෝලි එන්ජින් පව මත මේ ඩිපෙන්ඩලා දෙම ගැන ඕවරෝල් රෝඩ් කාස් ගත්තත් තැම ඩීස්ලගේ ඇත්තටම ඉලෙක්ට්‍රික් මේ ගැන ඉලෙක්ට්‍රික් කම්පෝන සතින් උගේ සාමානෙන් ස්ටබිලිට එක තියෙනවන සමහර ලංකාය වාහනවලට ගලපෙනතර මං කියන මේ ප්‍රටිෂ් ජර්මන් කටෙක්ටගේ හොඳම මේ ඉලෙක්ට්‍රික් කම්පෝන සියන වාහන මසිඩිස්ල උන්ගේ උගෙක් ඉතින් හැප්පෙනවා කියන්නෙත් මේ වගේ දැනකද ඉතින් මොට ස්පෝර්ට්සල පින කරලගේද සිරායක මාරම අප්ගේඩ්ඩක් අනිතක මම හිතනවා මේ ටෙක්නිකලි මැක්ලරන්නත් සෑහෙන හොඳ තැනක ඉන්නවා කියලා මැක්ලන ලයින්න මොකර හේතුකට උම් පොඩක් කන්සිස්ටන් මදි විදා පාර පියස්ටික මිදා පාර ඌට එපායි ලයින්නද ඌට මේ නරත් යන්න ඔන්න යයි කියන ඇත්තකලි දෙන්න එක හේතු අපි දැන් ඔයගම රූමස්ටිකට යන්නේ ලොකම රූමකින් ඕක තමානේ පියස්ට්‍රී රෙඩ්බුල් මැක්ස් මැකලරන්නවලට යනවාගෙන තම ලොකම රූම එක ඕක දි හැමතන එක විදිර කතායන හැබ මට හිටෙනනම්
ඒක වෙනවනම් එනවුස්මන්ට් එක අද හෙටම වෙන්න ඕනේ කියලා. මට හිතෙන්නේ නෑ ඒක වෙයි කියලා. මට හිතෙනවා මේ මට මැක්ස් මැක්ලරන් යයි කියලා හිතෙන්නේ නෑ. මම දන්නේ නෑ ඇයි කියලා. මට හිතෙන්නේ මර්සිඩීස් තමයි ඌ ගියොත් මර්සිඩීස් තමයි ඌ යන්නේ කියලා. මට හිතෙන්නේ නෑ ජෝර්ජ් තමයි කියන්නේ. රෙඩ්බුල්ේ මාරුවතම මැක් ස්ටපන්ගේ ඩවන් පෝල්ල ගෙන මට හිතනවා. ඇහිම උඹ කියන කතාවත් ඇත්ත. මොකද රෙඩ් බුල්ලා මාර විදියට මැක්ස් වෙනුවෙන් මේ බෙන්ටෝව බැක්වර්ඩ්ස් තමයි නේ වෙන ටීම් එකකින් මැක් ප්‍රයිමරි ඩයිව කරන්න මොන ටීම මැකරන් ගියත් ප්‍රයිමරි ඩයිව අනිවා ලන්ඩ නොරේස් මසිඩිස් ගියත් අන්තිමට ජෝජසල්ලාරී ජෝජල තමයි ප්‍රයිමරි ඩයිවන්නේ නෑ මර්සිඩීස් යනවා නම් මට හිතෙන්නේ ඇන්ටොනෙලි තියාගෙන රසල් තමයි එළියට දාන්නේ. පිටිකමර මැක් සෙකන්ඩරි ඩයිව එක දාගෙන වෙදක මෙදි ඔව් ඒක ඇත්ත. ඔය එන්ඩ් ඔෆ් ද ඩේ රෙඩ්බුල් ගත්තොත් එහෙම රෙඩ්බුල් කාර් එක මැක්සේ වටේ ඩිසයින් කරපු කාර් එකක් නැත්නම් මැක්ලරන් මැසිඩීස් මට හිතෙනවා අනිවාර්යයෙන් ඒක වෙන්නේ නැහැ කියලා. ලොකු මේකක් තියෙනවා ඉතින් එතන මේ හැබැයි ඒක මෙහෙම දෙයක් තියෙනවා නේද? දැන් ඒක මේ කොයිම වෙලාවකවත් මේ වෙනකන් දැන් හිතන්නකෝ වෙලා නැති දැන් අපි දැන් ෆස්ට් ඩ්‍රයිවර් සෙකන්ඩ් ඩ්‍රයිවර් සීන් එක හිතන එක හරි. දැන් අර මේ වෙනකන් කවදාකවත් වෙලා නැති දෙයක් නේ අපි දැන් මේ කියන්නේ. අපි හිතමුකෝ ඔය වගේ අවස්ථාවක් දැන් ලුයිස් හැමිල්ටන් මර්සිඩීස් වල එනකොට එක වෙලානේ ආවේ. හරි. එතකොට සෙබැස්ටියන් වෙටල් මේ ෆෙරාරි යනකොට ඌත් එක වෙලා තමයි ආවේ. හරි. එතකොට දැන් එක වෙලා කියන්නේ ඒ කියන්නේ ඒ වෙලාවේ ෆෙරාරි වල සිග්නිෆිකන්ට් ඩ්‍රයිවර් කෙනෙක් හිටියේ නෑනේ බා. ඩ්‍රයිවර් කෙනෙක් හිටියේ නෑ. එතකොට ඌ අර අනිවාර්යෙන් එක වෙලා දැන් මේ හැම වෙලාවෙම මේක ඇවිල්ලා සිග්නිෆිකන්ට් ඩ්‍රයිවර් කෙනෙක් වෙලා ඉද්දී ඊටත් වඩා ස්ටපන් කියන්නේ ඔතන ඉන්න ග්‍රිඩ් එකේ කියන්නේ මේ හොඳම ඩ්‍රයිවර්ස්ලා දෙන්නෙක්ගේ කෙනෙක්නේ. හරිද? එතකොට ඌව මේ ඌවගේ එකෙක් ආවහම උකට මොනවද දැන් උදාහරණයක් විදිහට හැමිල්ටන් දැන් ආවගේ ලෙක්ලෑක් මේ වුණාට දැන් හැමිල්ටන් ලෙක්ලෑක් අවුට් පර්ෆෝම් කරනවානේ කිසිම කතාවක් නැතුව. මේ රේස් එක ඇරෙන්න අනිත් හැම රේස් එකේම ලෙක්ලෑක් අවුට් පර්ෆෝම් කරානේ. අර ඒ වගේ ඩයිනමික් එකක් හැදී කියලා මටත් හිතෙන කියන්නේ අර ඒ කියන්නේ කොහොම කිව්වත් තාම මැක්ස් කියලා. ඒ කියන්නේ ඒක මේ තැන් දෙකක් තියෙනවා. එකක් උඹ කිව්ව එක මේ මැක්සින්න ස්ටේටස් එක ඌ ප්‍රයිමරි ඩ්‍රයිවර් සහ චැම්පියන්ෂිප් එකක් වින් කරන්න තාම සුදුසුම ඩ්‍රයිවර් කෙනෙක්. දැන් ෆර්නෑන්ඩෝ අලොන්සෝ නිකෝ හල්කන්බර්ග් වැලට්‍රි බොටස් වගේ උන්ව ගත්තොත් ඒ වගේ උන්ව දැන් ඔය ටීම් වල තියාගෙන ඉන්නේ එක්ස්පීරියන්ස් ඩ්‍රයිවර් කෙනෙක්ගේ කාර්ගේ බෙන්ච්මාර්ක් එක සෙට් කරන්නනේ. කාර් එක නැත්තම් ඇන්ටොනිලි වගේ පිස්සෙක් කරගත්තොත් උන්ට කන්සිස්ටන්ට් බෙන්ච්මාර්ක් එකක් නැහැ කාර් එකේ මේ පේස් එක මොකක්ද කියන එක හරියට හිතාගන්න බෑ. අර වගේ කන්සිස්ටන්ට් ඩ්‍රයිවර්ස් නැත්තම් නිකෝ හල්කන්බර්ග් තාම ඉන්නවනේ බං බලපන්. තාම එක පෝඩියම් එකක්වත් නැහැනේ. ඉතින් මේ උන් හොඳම ඩ්‍රයිවර්ස්ලා ඉතින් ලෝකේ ඉන්න හොඳම ඩ්‍රයිවර්ස්ලා ඒ වුණාට මේ ඒ වගේ කෙනෙක් හය කරන දෙවෙනි තැන තමයි අරක. ඊළඟට මැක්ස් එතන නෙවෙයි ඉන්නේ. මැක්ස් තාම ඉන්නේ චැම්පියන්ෂිප් එකක් වින් කරන්න පුළුවන් වින් කරන මයින්ඩ්සෙට් එක තමයි ඉන්නේ. එතකොට අර ඒකින්ද අන්න ඒකින්ද මම අර මේ යසිදුගේ සෙකන්ඩ් ඩ්‍රයිවර් කියන පොසිෂන් එක ගැන කතාවට එකඟ වෙන්නේ නැහැ මේ කියන්නේ ඒ අර ඩිෆරන්ට්ලි බිල්ඩ් මම නම් කියන්නේ හැමිල්ටන්ලා වර්ස්ටැපන්ලා ඩිෆරන්ට්ලි බිල්ඩ් එක වෙටල්ට වඩා ඒක වර්ස්ටැපන්ගේ මේවා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අර ඌ ඇවිල්ලා වෙනම නේචර් එකක වෙනම ඩ්‍රයිවර් කෙනෙක් ඌ ඇවිල්ලා ඌගේ හංග්‍රිනස් එක දැන් බලපන් හැමිල්ටන් අවුරුදු 42ක් තාම බලපන් මේ පොඩි උන් එක කොච්චර ෆිට්නස් එකක් තියෙන්න ඕනේද බං මේ ඩෙඩිකේෂන් එකේදී. ඔව්. ඒක තමයි රූම් එක නේ. ඒක මෙහෙම හැබැයි ඒක ගියොත් එහෙම පට්ට ඩොමිනෝ ඉෆෙක්ට් එකක් වෙනවා ඉතින්. හරිද? ඒ කියන්නේ පට්ටම ඩොමිනෝ ඉෆෙක්ට් එකක් වෙනවා මේ මොකද්ද වෙන්නේ කියලා. අනිත් එක තව මේ සිරාව කියන්න මේ වෙච්ච දෙයක් තමයි මේ පාර රේසින් බුල්ස් ලගේ පර්ෆෝමන්ස් එක. ආවිඩ් ලින්බැඩ්. ටම සොලිඩ් මේ ඩ්‍රයිවර් කම්බිනේෂන් එකක් තියෙනවා ලින්බැඩ්ගේ මේ ලෝසන්ගේ. මම දන්නේ උන් දෙන්න කියන්නේ ඊගටම ඕකේ ඉඳීද මොකද්ද කියන්නේ මේ අර ඩබල් ඕට් එකක් එහෙම ගියා මේ ඕස්ට්‍රේලියාවල සොලිඩ් ඩ්‍රයිවිං එකෙන් කෙලින්ම කතා කරන්න දෙන්නේ ඒත් එක්කම කියන්න ඕනේ හැජාව ඌ නියම ඉඳගෙන බලපන්කෝ සුපිරි මැක්ස් එක්ක මේ මැක්ස්ගේ රේස් අවුට් පේස් කරනවනේ බං ඔයා ඔව් අනිත් මැක්ස් අවුට් ක්වොලිෆයි කරලා දෙපාරක් විතර දෙපාරක් ඔව් මාරයි හොඳයි ඉතින් ඒක සෑහෙන හොඳයි නේ ඌත් ඉතින් වැඩි වයසකුත් නැහැ අනිත් එක වයසකුත් නැහැ ඌත් පොඩ හැබැයි මේ ලෙක්ලා වගේ නේ පොඩ්ඩක් නියම වෙලෙම ඉම්ප්‍රෙස් වෙලා වගේ ඉන්නේ හඳ වුණා වැඩි දැන් මේ අලොන්සෝ මේ අවුරුද්දේ නතර කරයි කියලා රූම් එක මේ සතියේ පොඩ්ඩක් බ්‍රේක් වුණා නිවුස් එක මේ අවුරුද්දේ නතර කරනවා කියලා අලොන්සෝ මේ රිටයර් වෙනවා කියලා ගිය අවුරුද්දේ කිව්වනේ ඔව් හැබැයි මේ පාර අර මේ
ඇසන් මාටිල්ලගේ ඉන්න සිරා රිසර්ව් ඩ්‍රයිවර් කෙනෙක් අපේ නමට හරිනගෙක් උගේ උගෙනම මේ අර ෆිලිපේ ඩොගවිච් කියලෙකින්න F2 චැම්පියන් ගෙන සිරාම ලැඩේ සිරාට මුටාේ හැබයි ට චාන්සක හම්බලන ගෙන යි ලෝසනු එකම අවුරුද්ධ F2 මේ කරන්නේ දැර ඌ බඩක් වෙලාවට සීට්ටක් ගනී කියලතම රූම කියන්නේ හවා මේ වුණොත්තේ අර මේ මර මැක්ස් වගේ කෙනෙක් හර මූගක් කරත් ඕක ඩොමිනෝ ෆෙක්ට වගේ අර යන හැමතැටම යන්න පුළුවන් දෙයක් කිරින් හෝක මේ බලාගෙන මුණේ පලා ඊලක රේස ගැන අපි කතා කල වැඩේ කතා අවසාන කරනේ ඔව විනාඩි 40ක් වගේ දිය ගොඩක් මේ ඊළඟ රේසගේ අපි යසගෙන පට ගැන පෙඩික්ෂන් තුනක් දෙන දාන්ඩ අපි හිතන්ගන්නවනේ මේ පලවෙනි එක තමා ෆ්ලොප් එක නෙක්ස් රේස එක තියෙන ස්පා මේ ස්පා කියන බෙල්ජියන් ගෝන් ප්‍රිය එක ඉතින් ස්පා කියන එක ස්පා කියන බෙල්ජියන් ග්‍රොම්පි තම ස්පා කියන මතක තියගන්න තැනක් තියෙනතින් කට්ටිය දන්නත්තන් අර අමුතු කෝනක තියෙන්නේ ස්පාවල තමා ලොකුම අර ලොකූ මේ එලිවේෂන් චේන්ජයක්කට වේකල්ස් ටික බලාගන්න පුළුවන්ගෙන කෝන කරන්නේ ඉතින් මොකක්ද හිතන ලොකුම ෆ්ලොප් එක වෙයි කියලා යසින මොකද කවුද මොකක්ද මට හිතන ඕකේ ස්ටේට්ලයින් ස්පීඩ්ගේ මර්සිඩීස් ලා දෙන්න එක්කෙනෙක් අනිවාර්යෙන් පෝල් ගනී කියලා අරගෙන ස්ටාර්ට් එකේ කෙලව ගන්නවා කියලා අයද ෆ්ලොප් එක මම හිතනවා ඒක තමයි ෆ්ලොප් එක මගේ මට සිරි මමත් කියන හිටිය මනේ මම හැමරේසිම කිය ඇන්ටොනලි කෙරව ගනීන්නේ පහප ගනීය දැන් කියන්නේ උඹ කියප මයක හිතනක මට හිතන මේ පාර ෆ්ලොප් එක බයි කියලා මේ ගොඩක් දුරට මේ දෝක අර පොඩක් කෝන සුත්තඩියෙන් තියෙනවාන එක තැන්ගල යෝයෝ රේසින් එක චුට්ටක් වැඩිපුර ගිහිල්ලා අනිවාරෙන් ටොප් ටීම්සලගේ කනිවාරෙන් හප්ප ගනීය ඕක දිග ස්ටේට්ටක් ගිහිල්ලා ඉට පස් ටික ෆුල්ම කෝනස් ගිල්ලාන ආයන්නේ එතකොට අර ආයි පාස්තන කරෙන්නේ අරක කෝනක තින් 90 ඩිග්‍රී ඇංගල් වගේ හැරන කෝන එක අන්නේ කෝනකේදී මේ අනිවාරෙන් එක දෙන්නේ කප ගනි කියල දෙන මට හිතන එක ටොප් 4 ටීම්සල එක කියන ඒ කෝන කරනේ ඒ කෝනක උඹ කියන ෆස් කෝන කන මේ මම කියන්නේ අර ගිහිල්ලා යාට පස් එතන මට හිතනවා මේ අනිවාරෙන්ම ජලියක් නතයි මට හිතන ටොප් 4 ටීම්සලගේ කප්ප ගනි කියලෙතන ඒක මට හිතන්නේ මට මන්ද නෑමදාම එකම ගීතනෙ කියලා මට මෙදා පාර හිතෙන්නේ මේ මෙදා පාරත් හිතෙන්නේ වෛරක ඉන්නවා නෑම නෑ මට උත්තේ කිසි වරන මොක දන්න දැව් චැපියන්සිප් එකට ඇන්ටොනට දැ රසල් 20.25ක් ලං කරලා තින්නේ එතකොට මට හිතෙනවා මුවර එක පාරක් එක්ස්පිරියන්සේ මතිකම හිද ඉම්මචෝ ඩෙස්පරේට් ඩක් කරලා අතර වටේ ගියා මතකද මට හිතෙනවා එදා පාරගේ එක්ස්ප්‍රීම් ගිහිල්ලා මේ කොල්ලා එන ගනී කියලා හැබැ ලොකු චාන්සය ඇතිනනේ වෙරි ඒ මේ ට්‍රක් එක හොම ක්සිඩන් පෝන් ට්‍රක් ගන්න පොඩ කෙලවගන්න චාන්සක වැඩි එතකට පෝඩියම් එක යසය නෑන යසය යසය පට ස්පෙශල් මටින මේකේ හැවිල්ට දිනයි කියලා P2 මැක්ස් ගානී P3 ලෙක්ල අඩු ඒගැන මැසිඩීස් නැති පෝඩියම් නැති බොඩියම එක කියලා ගනී කියලා ගුණු ෆස්ටයිම උඹ කියපා මගේ මට හිතනවා මේකේ ස්පා හින්දා මට හිතනා මේක කාටද ලෙක්ලෑක්ට ටාන්ස ඇතිය කියලා ලෙක්ලෑක් මේක තිබ්බ මේක මේක ලෙක්ලයක් රසල් හැමිල්ට හොදුන ලෙක්ලා රසල් හැමිල්ටන් මම මෙදාපාර දෙනවා හැමිල්ටන්ට එක පීවන් ඊට පස්සේ මම ගේනවා මම මෙදාපාර ගේනවා ජෝජ් රසල්ව ඊට පස්සේ ගෙන මැක්ස් බලමුණේ මොනවගේ ඇයි දන්න ඇන්ටනලි ඇන්ටනි හැපෙන ඇන්ටනි බට පතපෙන නෝග එදා මලින්ද අපි අපේ ඊළඟ අපි මේ පාර මේ අලුත් සීන්න කැට් කරනවා මේ අලුත් සීන්න එක තම ඇත්තරම මේ පාර මේ කොච්චර සේෆ්ටි කාස් යනවාද කියලා අපි පෙඩික් කරනවා අඩුව කවරුත් කරන දෙයක් බොහමාරෙන් හොයගත කවරුත් කරන ඇද මේ උබ ගියක් කියන පෙඩික් කන යසිය නොමල් රේස් කඩිෂන එක දෙක් විතර පෙඩික් කරනවා රේන් කඩිෂන එක අනිවර හතරක් කතනවා
අතරක් අඩු එහෙම නෙමෙයි එකක් කියවා හරි එහෙම නෙමෙයි අපි ගේමු රේස් එකේ හරි මෙද්ද මෙයා කියලා අපි බැලුවේ නෑනේ බං මෙද්ද අපි ගන්න නෑ නිකන් ගියේ මම දෙකක් අතර එකයි දෙකයි මගේ එකයි එකයි මම කියන වර්චුවල් සේෆ්ටි එකයි පොඩ්ඩක් චූට් පොඩියට යනවා නිකන් පොඩි වර්චුවල් සේෆ්ටි කාග ඊටසේ සිංගාල ටසේ තුනක් විතර එක එක එකක්වත් නෑ බගෙන එක සේෆ්ටි එකක්වත් නෑ සේෆ්ටි එකක් යනවා හරි virtual වර්චුවල් හරි හරි වචූල එක මේ හරි මම කියන එක සේෆ්ටි කාරය කියලා යසිය දෙකයි එකයි මේ වර්චුවල් එකක් හරි යන්න මොනේ බා කවුරු හරි නිකන් පොඩ්ඩක් හරි ස්පින්නලා හරි පැත්තකට යනවා නිකන් පොඩ්ඩක් අරගෙන හරි යනවා බලමු මොකද වෙන්නේ කියලා කොයි අප්පෙන් එක කරන්නේ මගේ පෙඩික්ෂන් අතරට මගේ පෙඩික්ෂන් එක ෆස්ට් කෝන මේ සෙකන්ඩ් කෝන මේ ෆෝර්ත් මම කියනවා මම කියන්නේ පළවෙනි කෝණේගේ පළවෙනි ලැප් එකේ තුන් දෙනෙක් කැප්පෙනවා එන ගන්නවා ඔක අනිවාර්යෙන් මාර සේඩිස්ටික් පර්සන් කෙනෙක් අමාරු මුගේ තිංකින් පැටන එක අඳුරගන්න අමාරු එහෙම තමයි මගේ ප්‍රෙඩික්ෂන් මගේ හිත මන්න හිත නරතන හැපේ එතන තම පොඩක් හයිස්පී කෝන එක හැපෙන චාන්සයක් තියන්නේ කිය හයා පලවෙනි කෝන එක හරි කොහොමත් පොඩක් චොක කෝන ගන්නේ මේකෙදී පොඩක් මනහිත නර මේ වාහනවල අවුල පේන්න ගනීව කියලා දන්න යෝයෝ රේසින් අඩු වෙලා තිනවා පොඩ්ඩක් ඒවුනාට තාමත් මැබැයි රේසින් රේසින් මොකක්දයකට කියන්නේ කලින්ට වඩා පලවි රේස් තුනට වඩන ඇත්තටම බ්‍රේසදයම් බලාගෙනන්න පුළුවන් තත්ක තියෙන මේ පොඩක් අපිට එන්ජෝයි කරන්න පුලො තැන් හොඳක් මේ අහ සමුගමුණේද අදට සමුගමු මේ අපි යසියාව ආපහු අරගෙන එන්න යසිය මුකුත් කියන්න අප අට සිංගප ගෝන් ප්‍රියගේ ඔබට චසාධාරණය ගැන කියරම පා ඉත පරන්නේ ගේ පාර චසාධාරන්නේ අසාධාරන නෙමේදි ම නික ගිය බලන්න පුළුවන්ද කියලා මේ අර මලයින මලයින්න තින්දන් කෝනක තින්නේ මන්න එතන්ටිය බලන්න පුළන්ද කියලවුන් අඩි විස්සකට තාපයක් ගලවා කව කරන තිබේ සබ්ද හැන කාරනවා තින්න උඹ උඹ මද හිලක් කොමාගන්න උඹ ඩ්‍රිල්ලක් කරම් පලයම ඩ්‍රිල්ල මේ ටිකත් දාලා දවසින් ොල්ලෝටන පස්සේ ගන්නන්නේ අද මේ තින කැරූසල් කියලා මේ ලසාට මොකද මේ දරාසාගේ සින්න එක ඒක ඩබල් ගන ොඩ අයිසිය කටුම ඉතින් මේ කලින් ප්‍රිසව් ගන්න බෑ පෑත් දවසින් මේ දාන්නෙත් මයිතන පතරටගේ දෙනගරි ජොකම සෝල්න ග්‍රන්ස්ටයින් තියන ඩොල පන්දක් විතරේ නෑතිම ටීවගෙන් බලන්න තර මොනවන තාතල් යන්න කියලතම මට පෙන්නෙත් නෑ වැඩන්න ඇති ඒ ඉවෙන්ට අන්න ඉවෙන්සල මේ ආතල්ලෙක් ගන්න තම යන්න ඉති ඇත්ත මේ පැයකටත් ලංගෙන්න්නවා එහෙනම් අපි අපි අදන කැපු නැත්තම් මේ කප දාන්න තැන් තියෙන එහෙනම් ජයින් ජයම වේවානේ ජයින් ජය වේවා ඉලාගේ සිංහල එහෙනම් ගුඩ් නයිට් බයි 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 බයි